අද මම කියන්න යන්නේ මේ ලෝකෙ බිහි වුණු විශිෂ්ට නිෂ්පාදනයක් ගැන. මේ නිෂ්පාදනය කොච්චර විශිෂ්ටද කියනවා නම් මේ නිෂ්පාදනය වෙනුවෙන් රූපවාහිනී හා ගුවන් විදුලි නාට්‍ය, රූපවාහිනී වාර්තාමය වැඩසටහන්, වේදිකා නාට්‍ය, කාටූන් විතරක් නෙමෙයි දැවැන්ත සිනමා පට පවා බිහි වුණා. එතනින් නැවතුනේ නෑ. මේක දේශ සීමා, ජාති ආගම් ભેදයකින් තොරව ඒ රටවල සංස්කෘතීන් වලට පවා කෙමෙන් මුසු වුණා. කොටින්ම කියනවා නම් මේ නිෂ්පාදනය වෙනුවෙන් කෞතුකාගාරයක් පවා තියෙනවා. ඉතින් මම දන්නවා ඔයා දැන් කල්පනා කරන්නේ මොකක්ද කියලා. ඔයා දැන් කල්පනා කරන්නේ මොකක්ද මේ නිෂ්පාදනය කියන එක. මේ වෙන මොකක්වත් නෙවෙයි, ඇගෙන් විතරක් වැඩගත්ත වීරයෝ හිටපු කතා සංස්කෘතිය බිඳ දමමින් මොලෙන් වැඩගත්ත වීරයෙක් නිර්මාණය කරපු ෂර්ලොක් හෝම්ස් කතා මාලාව. මේක කොච්චරනම් තම පාරිභෝගික පාඨක හදවත් අල්ලාගත්තද කියනවා නම් ෂර්ලොක් හෝම්ස්ගේ ලිපිනයට පාඨකයින් එවන ලියුම් කියවන්න ලේකම්වරියක් පවා පත් කරන්න එහි කළමනාකාරීත්වයට සිද්ධ වුණා. ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයේ පිහිටි ලිපිනය පවා රජයේ විශේෂ අවසරයකින් යුතුව අංක 221 B ලෙස නම් කරනවා. ප්‍රබන්ධ කතාවක මනක් කල්පිත චරිතයක් වෙනුවෙන් ලන්ඩන් නගරයේ ජනාකීර්ණ වීදියක ලිපිනයක් පවා වෙනස් වුණේ අන්නේ විදියට. ඉතින් මෙන්න මේ උදාහරණයෙන් පේනවා භාණ්ඩ හා සේවා විතරක් නෙවෙයි, ඉසව්, අත්දැකීම්, සිද්ධි පවා අලෙවි කළ හැකි නිෂ්පාදිත බව. ප්‍රබන්ධ කතාවක මනක් කල්පිත චරිතයක් මෙච්චර අලෙවි වෙලා තියෙනවා නම් ඔයාගේ බිස්නස් එකට හරි ස්ට්‍රැටජිස් එකතු කරලා බ්‍රෑන්ඩ් එකක් කරන්න බැරි වෙන්නේ කොහොමද? ඉතින් මොකද්ද ඔයාගේ බිස්නස් අයිඩියා එක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම බිස්ට්‍රෙච් channel එක ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.